ප්‍රශ්න පත්‍රය අපි අද සාකච්ඡා කරමු 23 24 සහ 25 යන ප්‍රශ්න එකම මාදිලියක ප්‍රශ්න තුනක්. මේ ප්‍රශ්න තුනෙන් සිද්ධ වෙන්නේ මෙන්න මේ ආකාර දෙයක්. යම් වගන්තියක් තියෙනවා මේ වගන්තිය පිළිතුරක් විදිහට ලබා ගැනීම සඳහා සුදුසු ප්‍රශ්නයක් අහන්න ඕනේ. යම් වගන්තියක් පිළිතුරක් වශයෙන් අපි උපකල්පනය කරොත් ඒ පිළිතුරක් වශයෙන් ලබා ගන්නට සුදුසු ප්‍රශ්නයක් තියෙන්න ඕනේ. ඒ වගේ ප්‍රශ්න හතරක් තියෙනවා. මේ ප්‍රශ්න හතරෙන් වඩාම නිවැරදි ප්‍රශ්නය තමයි අපිට තෝරන්න තියෙන්නේ. 23 முதல் 25 வரையுள்ள வினாக்களில் ஆரம்பத்தில் தரப்பட்டுள்ள வாக்கியத்தை விட பெறக்கூடிய பொருத்தமான வினாவை தெரிவு செய்க. ප්‍රශ්නවල මුලින්දී ඇති වාක්‍ය පිළිතුරු වශයෙන් ලබා ගැනීමට සුදුසු ප්‍රශ්නය. 23 23 எலிகள் தானியங்களை தின்றன. අපි දන්නවා මේ 10 වසරේ එලිත් තොල්ලේ කියන පාඩමේන වගන්තියක් වාක්‍යයක්. එලිகள் தானியங்களை தின்றன සිහියට නගා ගන්න. එතකොට අපට පුළුවන් මේකට පිළිතුර අපට සොයා ගන්න පුළුවන්. තානියංගලයි තින්රණ කියන වචන දෙක හැම පිළිතුරකම තියෙනවා. එහෙනම් අපි බලමු මේ එලිකල් කියන වචනේ අපි තනි කරගත්තොත් එලිකල් කියන වචනේ තනි කරගත්තොත් අපට පුළුවන් මෙන්න මේ වචනය අපි වෙන් කරගත්තොත් මේ වචන දෙක බැගින් තියෙන හින්දා මේ වචනය වෙන් කරගත්තාම අපට පුළුවන් මේකට පිළිතුර ලබා ගන්න. එලිකල් මීයෝ එලිකල් මීයෝ. එතන මේ එලිකල් කියලා කියන්නේ බහුවචන පදයක්. එලිකල් කියන්නේ බහුවචන පදයක්. එතකොට අපට පුළුවන් මේ බහුවචන පදය ආරෝපණය කරන්න පිළිතුරු සඳහා. එලිකල් කියන පදය බහුවචන නම් මෙතනත් තියෙන්න ඕනේ බහුවචන පදයක්. බහුවචන පදයක්. මීයෝ කියන වචනේ වෙනුවට යොදාගත හැකි බහුවචන පදයන් මේ පිළිතුරු තුනෙන් හතරෙන් අපිට හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. යාර් කිව්වොත් කවුද? එදු කිව්වොත් මොකාද? එහෙම නැත්නම් මොකද්ද? එවෙයි කිව්වොත් මොක්කුද? එහෙම නැත්නම් මොනවාද? එප්පෝදු කියලා කියන්නේ කවදාද? ගැලපෙන්නේ නැති වචනයක් හතරවෙනි එකේ තියෙන්නේ. තුන්වෙනි පිළිතුර තමයි නිවැරදි. එවෙයි තානියංගලයි තින්රන මොක්කුද ධාන්‍ය ආහාරයට ගත්තේ කියලා අහනවා. මොක්කුද ධාන්‍ය ආහාරයට ගත්තේ කියලා අහනවා. එදු කියලා කිව්වත් මොකාද? හැබැයි එලිකල් තමයි ධාන්‍ය ආහාරයට අරන් තියෙන්නේ මීයෝ. එතකොට එලිකල් කියන පදයට ගැලපෙන පද තමයි එවෙයි කියන පදය. යාර් කවුද? සාමාන්‍යයෙන් සත්තු ගැන කතා කරද්දී යාර් කියන පදේ පාවිච්චි වෙන්නේ නැහැ. එදු කියන පදේ පාවිච්චි වෙන්නෙත් නැහැ. ඒ වගේ අවස්ථාවල් වල එදු කියන පදේ පාවිච්චි කරන්න පුළුවන් කමක් නැහැ. මොකද එදු කියන්නේ ඔරුමෙයි එහෙම නැත්නම් ඒක වචන පදයක් නිසා. එනම් වඩාම නිවැරදි පිළිතුර තමයි එවෙයි තානියංගලයි තින්රන මොක්කුද ධාන්‍ය කෑවේ කියන ප්‍රශ්නය ඇහුවාම අපි පිළිතුරු විදියට දෙනවා එලිකල් තානියංගලයි තින්රන මීයෝ ධාන්‍ය කෑහ කියලා කියන්න පුළුවන්. ඊළඟට 24 වෙනි ප්‍රශ්නය ආරමුග நாவலர் பல நூல்களை ஆறுமுக நாவலர் பல நூல்களை අච්චිට්ටු වළංගිනාර් මෙයා ආරුමුග නාවලර් ශ්‍රී ආරුමුග නාවලර් කියන විශිෂ්ට විද්වතා පල නූල්களை බොහෝ ග්‍රන්ථ නූල් කියලා කියන්නේ ග්‍රන්ථ පොත් නූල් නිලයම් කියලා අපි කියන්නේ පුස්තකාලෙන්නේ නූල්களை පොත් ග්‍රන්ථ අච්චිට්ටු මුද්‍රණය කොට සමාජයට ලබා දුන්න. එහෙම නැත්නම් පාඨක පිරිසට ලබා දුන්නා කියන අර්ථයකින් වළංගිනා. ආරුමුග නාවලර් පල නූල්களை. එතකොට මෙතෙන්දී හැම එකෙම ආරුමුග නාවලර් කියන පදේ තියෙනවා. අච්චිට්ටු වළංගිනාර් කියන පදයක් තියෙනවා. පද දෙක බැගිනුත් තියෙනවා. නූල්කලයි කියන පද ටිකක් තියෙනවා. එතකොට මෙතෙන්දී ප්‍රශ්නවාචී පද විදියට අපිට අයින් කරන්න වෙන්නේ එව්වාරු, එව්වලවු, එන්න, එප්පඩි. එව්වාරු කියන්නේ
කොයි ආකාරයටද කොයි විදියටද එව්වලව් කියන්නේ කොච්චරක්ද එන්න කියන්නේ මොකක්ද කුමක්ද එප්පඩි කියන්නේ කොහොමද අපි පිළිතුරක් විදියට ගත්තොත් ප්‍රශ්නයක් විදියට ගත්තොත් මුලින් දී ඇති වාක්‍ය ලබා ගැනීම සඳහා ආරුමුගනාවලර් එව්වලව නූල් කලේ අච්චිටු වලංගිනාර එව්වලව කොච්චර පොත් මුද්‍රණය කොට ලබා දී තියෙනවද කියලා අහනවා ආරුමුගනාවලර් කොච්චරක් පොත් පළනූල් කලේ බොහෝ ග්‍රන්ථ බොහෝ පොත් අච්චිට්ටු වලංගිනා මුද්‍රණය කොට ප්‍රසිද්ධ කරා කියලා කියනවා. එතකොට නිවැරදි පිළිතුර තමයි දෙවෙනි පිළිතුර. ප්‍රශ්නයක් විදිහට ගත්තොත් දෙවෙනි ප්‍රශ්නයේ පිළිතුර විදිහට අපට ලබා ගන්න පුළුවන් ගැටලුවකින් තොරව. 25 කීරි කාවලුකු නින්රදු කීරි මුගටියා කාවල් කියලා කියන මුරකරුවා කාවලුකු නින්රදු මුරට හිටියා. කාවලුකෝ නින්රදු කීරි කාවලුකු නින්රදු කාවලුකු නින්රදු කියන පද පිළිතුරු හතරෙම තියෙනවා. මුරට හිටියා කාවලුකු නින්රදු 1 2 3 4 කියන පිළිතුරු හතරෙම තියෙනවා. එතකොට අපට අයින් කරගන්න වෙන්නේ තනි කරගන්න වෙන්නේ මෙන්න මේ යාර් යෙදු එවෙයි එදු කියන පද හතර. යාර් කියන එක දාන්න බෑ කීරි කියලා කියන්නේ මුගටියා. මං කලින් කියලා තියෙන ආකාරයට සාමාන්‍ය යාර් කියන පදේ කවුද කියන පදය සතෙක් ගැන කතා කරද්දී අපි යොදන්නේ නැහැ. කීරි මුගටියා. යාර් කාවලුකු නින්රදු කවුද මුරට හිටියේ එක අයින් කරන්න පුළුවන්. එදු කාවලුකු නින්රදු ඒක තමයි පිළිතුර. මොකාද මුරට හිටියේ කියලා අහනවා. තුන්වෙනි එක එවෙයි. එතකොට එවෙයි කියලා අහන්නේ බහුවචනයක්. කීරි කියලා කියන්නේ ඒක වචනයක්. එවෙයි කියලා කියන්නේ බහුවචනයක්. ප්‍රශ්නයක් ඇහුවත් මොක්කුද මුරට හිටියේ කියලා අහනවා. කීරි එක්කෙනයිනේ. එතකොට දෙවෙනි එක තමයි නිවැරදි ප්‍රශ්නයේ පිළිතුර විදියෙන් ලබා ගන්න පුළුවන්. 4 එදු කාවලුකු නින්රණ. එතන පොඩි වෙනසක් තියෙනවා නේද? නින්රණ කියලා තියෙන්නේ නින්රදු. නින්රදු කියලා කියන්නේ ඒක වචන උක්තයක් සඳහා ආඛ්‍යාතය. නින්රණ කියලා කියන්නේ බහුවචන උක්තයක් සඳහා ආඛ්‍යාතය. ඒතර මෙතෙන්දී කීරි කියලා කියන්නේ ඒක වචන උක්තයක්. ඒකට අපිට යොදන්න වෙන්නේ ඒක වචන ආඛ්‍යාතයක්ම තමයි. එදු කාවලුකු නින්රදු කියන එක තමයි වඩාම නිවැරදි පිළිතුර විදියට අපට ගන්න පුළුවන් වෙන්නේ. හොඳයි එහෙමනම් අපි නැවතත් මේ වගේ පාඩමකින් මුණ ගැහෙමු. එතෙක් ඔබට ආයුබෝවන් වණක්කම්.